ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම අද අරගෙන ආවේ විශේෂ කෑමක්. ඉතින් මේක ඇහැට වගේම කටටත් රස, ඒ වගේම පෝෂණ ගුණයෙන් පිරි ඉන්දියාපු එකක්. මේක දම්පාට බත්තල වලින් තමයි මම මේක හැදුවේ. මේක දම්පාට බත්තල විතරක් නෙමෙයි, ඔයාලට වට්ටක්ක වලින්, බත්තල වලින්, දන්දිල වලින් මේ ඕන දෙයකින් ඔයාලට හදලා බලන්න පුළුවන්. පුංචි ළමයින්ට කවා ගන්න බැරි දේවල් මේ වගේ වෙනස් දෙයක් කරලා ඇත්තටම කවා ගන්න පුළුවන්. මම මේක මේ විදිහට සෝදලා හොඳට සුද්ධ කරලා සෝදලා ගන්නවා. මම මේක ස්ටීම් කරලා තමයි ගන්නෙ. මොකද මේ වතුරට දාලා තම්බලා ගන්නකොට පාට වතුරත් එක්කත් මික්ස් වෙනවනේ. ඒක නිසා මට ලස්සන පාට ඕන නිසා මම මේක ස්ටීම් කරලා තමයි ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේක වට්ටක් වලින් හරි කහ පාට බත්තල වලින් හරි ඒ පාට කරලා ගන්න. මේ එතකොට තව සුදු පාට මඤ්ඤොක්ක හරි බත්තල හරි තියෙන සුදු පාට මේ දැන් පාට තියෙනකොට ලස්සනයි. එතකොට ළමයි කන්න ආසයි. ඉතින් මේක විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේ ස්ටීමරේ මෙහෙම තැම්බෙන්න. ඔන්න බලන්නකො ලස්සන පාටට තියෙනව නේද? ඉතින් මේක අපි හොඳට කෑලි හිටින්න නැති වෙන්න හොඳට හැන්දකින් පොඩි කරගන්නවා. ඊට පස්සේ මම වෙනම ඉන්දියාප්ප පෙටි ටිකක් අරගෙන ඒකට තමයි ලුණු කලවම් කරලා බතලයකට දාගත්තේ. ඊට පස්සේ මේක තියලා මම කෙසෙල් කොලයක් කපාගෙන ඒ කෙසෙල් කොලේ සාමාන්‍ය හොඳට සෝදලා අරගෙන මේ පුංචි කෑලි වලට කපලා අරගෙන තෙල් ටිකක් දාගන්නවා. මම ආසන ප්ලාස්ටික් වට්ටි වල මේ ඉන්දියාප්ප ස්ටීම් කරන්න. ඒක නිසා තමයි මම කෙසෙල් කොලේ පාවිච්චි කරන්නේ. මට තියෙනවා අර මේ වේවැල් වලින් ලියපු වට්ටිත් තියෙනවා. මට ලේසි නිසා මම අද මේ කෙසෙල් කොලේ ගත්තා. මේ රසයකුත් වෙනවනේ කෙසෙල් කොලේ. ඉතින් ඔන්න ඔය පදම තමයි මේ ඉන්දියාප්ප එක එන්න ඕනේ. ටිකක් තදයි මිනිකද්දී වුණාට එච්චර අමාරු නැහැ. ඔන්න පේනව නේද ඉන්දියාප්ප එකේ ලස්සන බලන්නකෝ. මේක ඉතින් පොඩි ළමයි ඉල්ල කයි ඒගොල්ලන්ගේ ඇස් වලට මුලින්ම ඕනම කෙනෙක් ඇස් වලින් රස බලන්නේ. ඉතින් ඔන්න බලන්න අපේ ඉන්දියාප්ප එක හරි. ඔය ඉතින් අපේ චූටියට ඉන්න බැරුව ඉන්නේ දෙනකම්. ඔන්න ඒක හරි සොෆ්ට් ඉන්දියාප්පේ, කැඩෙන්නෙත් නැහැ, හරි සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ ඔන්න අපේ ඉන්දියාප්ප රෙඩි. අපි එහෙනම් රස බලමු නේද?